ආයිබෝවන් කියන හැම දිනෙටම කුරුල්ලන්ට ආදරය කරන ඔයාලා හැම කෙනෙක්වම මගේ මේ අලුත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් කුරුල්ලෝ ගැන විස්තර දැනගන්න කැමති නම් channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. හොඳයි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කුරුල්ලන්ගේ ඉන්න mites එහෙමත් නැත්නම් කුරුල්ලන්ගේ ඉන්න මැක්කෝ උකුණෝ අන්න ඒ වගේ සත්තුන්ට අපි මොකද්ද කරන්න ඕනේ? එහෙම සත්තු හිටියොත් අපේ සත්තුන්ට ඇති වෙන බලපෑම මොකද්ද? අන්න ඒ වගේ දේවල් අපි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරමු. ඉතින් ඔයාලා සමහර විට දැකලත් ඇති සත්තුන්ගේ චූටි රතු පාට වගේ චූටි උකුණු වගේ සත්තු జాතියක් ඉන්නවා තටු පස්සේ. ඉතින් කුකුළුන්ගෙත් ඔන්න ඔය සත්තු ඉන්නවා. ඒගොල්ලෝ මැක්කෝ වර්ගයක් තමයි. ඉතින් අන්න ඒ සත්තු ගොඩක් වෙලාවට කොකටේල්ලගේ ලව් බර්ඩ්ලගේ ඒ වගේම රින් නෙක් ඕනම සතෙක්ගේ ඉන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වෙලාවට රස්නේ වැඩි කාලෙට ඒ සත්තු හැදෙනවා වැඩි. මොකද රස්නේ වැඩිකමත් එක්ක තමයි ඒ සත්තු බෝවීම වැඩි වෙන්නේ. ඉතින් බිත්තර රකින්න කාලෙට අන්න ඒ වගේ කාලෙට තමයි ගොඩක් වෙලාවට මේ සත්තු එන එක වැඩි වෙන්නේ. ඉතින් අපි බලමු මේ සත්තු අපේ සත්තුන්ගේ ඇඟේ ඉන්නකොට මොකද්ද අපේ සත්තුන්ට ඇති වෙන බලපෑම කියලා. ඉතින් ඔයාලා ලව් බර්ඩ්ස් හදන අය නම් ගොඩක් වෙලාවට දැකලාදී ලව් බර්ඩ්ලගේ සමහර සත්තුන්ගේ මූණේ තටු යනවා. එහෙම නැත්නම් නහය වටේට ඇස් වටේට නිකන් කොරපොතු වගේ හැම හැදෙන්න ගන්නවා. මෙන්න මේ දේවල් වෙන්නේ මෙන්න මේ මයිට්ස්ලා එහෙම නැත්නම් මේ චූටි මැක්කෝ නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට මහ සත්තුන්ගේ ඇඟේ මෙන්න මේ මැක්කෝ හිටියාම බ්‍රීඩ් වෙන කාලෙට එයාලා පැටව් එක්ක ඉන්නකොට පැටවුන්ගේ ඇඟටත් මේ සත්තු යනවා. මොකද පැටව් රකින්න කාලෙට මෙයාලගේ ඇඟේ තියෙන රස්නෙත් වැඩි, පැටවුන්ගේ ඇඟේ රස්නෙත් වැඩි. ඒක නිසා මෙයාලා මේ පැටවුන්ගේ ඇඟටත් යනවා. අන්න එහෙම ඇඟට ගිහිල්ලා මෙයාලා කරන්නේ පැටවුන්ගේ ඇඟේ ලේ උරා බොන එක. ඉතින් අන්න එහෙම ලේ උරා බොන්න ගත්තාම මේ පැටවුන්ගේ පෝෂණය අඩු වෙනවා ඇඟේ තියෙන. ඒ සමහර වෙලාවට සත්තු බාල වෙනවා. සමහර සත්තුන්ගේ තටු අඩු වෙනවා. මෙන්න මේ වගේ ගැටලුත් මෙන්න මේ මයිට්ස්ලා නිසා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා ගොඩක් අය කොකටෙල්ලට එහෙම අපි දාන මුට්ටියට හරි බොක්ස් එකට හරි දහයිය පාවිච්චි කරනවා. ඉතින් මේ දහයිය කියන්නේ ගොඩක් රස්නේ තියෙන දෙයක්. ඉතින් මෙන්න මේ දහයිය වල රස්නේ වැඩිකමට සමහර වෙලාවට සත්තුන්ගේ ඇඟේ මැක්කෝ බෝවීම වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා දහයිය පාවිච්චි කරනවා නම් චුට්ටක් මේ ගැන වැඩිපුර අවධානය දෙන්න. මොකද දහයිය රස්නේ වැඩි නිසා මේ මැක්කෝ බෝවීම වැඩි. ඉතින් අපි බලමු මේ විදිහට අපේ සත්තුන්ට මැක්කෝ ඇවිල්ලා ඒක අපිට කරදරයක් වෙන ගානටම වැඩි වුණොත් අපි මොකද්ද කරගන්න ඕනේ? ඉතින් කොහොමද අපි මේ මැක්කෝ අයින් කරගන්නේ? ඒකට පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් මොනවද? අන්න ඒ දේවල් අපි දැන් කතා කරමු. ඉතින් මම මේ වීඩියෝ එකේදී පෙන්නන්නම් මම මැක්කෝ ආවහම සත්තුන්ට මොනවද කරන්න කියලා. ඉතින් මේක වෙන කෙනෙක් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් වෙන බෙහෙත් පාවිච්චි කරන්නත් පුළුවන්. මේක කිසිම මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් එහෙම නෙමෙයි. මම මේ පාවිච්චි කරන බෙහෙත් එක මේ තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ බෙහෙත් එක ලොකු මිලක් වෙන්නේ නැහැ. මේක ඇන්ටික් කියලා තමයි එන්නේ මේ බෙහෙත් එක. ඉතින් මේක කුකුලෝ, බල්ලෝ, එළුවෝ මේ වගේ සත්තු ගොඩකට පාවිච්චි කරන්න එන බෙහෙත් එකක්. ඉතින් මෙන්න මේක ඔයාලට සාමාන්‍ය පෙට් ෂොප් වල ගන්න තියෙනවා නිතරම. ඒ වගේම තමයි මේක ටිකක් සැර බෙහෙත් එකක්. ඉතින් මේක දාලා බලන් ඉද්දි උකුණු මැරලා යනවා. ඒ තරම් සැර බෙහෙත් එකක් මේක. ඉතින් මේක පාවිච්චි කරනකොටත් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මම මේකෙදි ඔයාලට මේක පාවිච්චි කරන්න ඕනේ විදිහත් කියලා දෙන්න. ඉතින් අපි බලමු එහෙනම් මගේ සතෙක් අරගෙන අපි කොහොමද මේ සත්තුන්ට මේ බෙහෙත් එක පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ අරන් තියෙන්නේ සාමාන්‍ය ලීටර් 4 බාල්දියක් අරන් තියෙන්නේ. ඉතින් ඒකට මම වතුර එක පුරවගෙන තියෙනවා. මම ටිකක් වැඩිපුර වතුර අරන් තියෙනවා. මොකද මගේ සත්තු ටික වැඩිපුර ඉන්නවා. කූඩු වලටත් අපි මේක ස්ප්‍රේ කරන්න ඕනේ. ඉතින් අන්න ඒක නිසා තමයි මම වැඩිපුර අරන් තියෙන්නේ. ඔයාලගේ ඉන්න සත්තු ප්‍රමාණයත් එක්ක බලලා ඔයාලා අවශ්‍ය වතුර ප්‍රමාණය ගන්න. මේක අපි සාමාන්‍යයෙන් වතුර ලීටරයකට මේ බෙහෙත් එකෙන් මිලි එකක් තමයි අපි කවලම් කරගන්න ඕනේ. ඔයාලට මේක සිලින්ඩරයක් අරගෙන මිලි ගාන මැනලා පාවිච්චි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ බෙහෙත් එකට මෙනවා පොඩි කප් එකක් අපිට ඒකේ බලා ගන්න පුළුවන් මිලි ගාන ගහලා තියෙනවා. ඉතින් අන්න ඒකෙන් අපිට ඕනනම් මැනගෙන අවශ්‍ය ප්‍රමාණය දා ගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට අපි මේක වතුරට දී කරගත්තාම වතුර එක ඔයාලට පේනවා ඇති සම්පූර්ණ වතුර එකම කිරි පාට වෙනවා. ඉතින් මෙන්න මේ විදිහ තමයි මේ බෙහෙත් එක වතුරට දී කරගත්තාම අපිට පේන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද අපි මේක සත්තුන්ට පාවිච්චි කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ සතෙක් අරගෙන තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට සතෙක් අරගෙන ඔයාලා සතාගේ ඇස්වල වදින්න නැති වෙන්න
සතාගේ ඔළුව උඩට හිටින්න සතාව අල්ලගෙන හොඳට වතුරේ ඔබා ගන්න ඔළුව දෙමෙන් නැති වෙන්න. ඉතින් අන්න ඒ විදිහට චුට්ටක් වෙලා සාමාන්‍යයෙන් විනාඩියක් හරි විනාඩියකට පොඩ්ඩක් අඩු කාලයක් හරි ගමන්නේ සතාගේ හොඳට සම්පූර්ණ ඇඟම තෙමෙන්න ඔයාලා සතාව වතුරේ ඔබලා තියන් ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ හොඳටම සතා තෙමුණාට පස්සේ අපිට තේරෙනවානේ සතා හොඳට වතුරේ තෙමුණා කියලා. ඊට පස්සේ සතාගේ ඔළුව උඩ කොටසට ඇස්වල වදින්න නැති වෙන්න හිමීට ඇඟිල්ලෙන් වතුර චුට්ට අරගෙන ඔළුවේ ගා ගන්න. මොකද ඇස්වල වැදුනොත් මේක සැර වැඩි ඒගොල්ලොන්ට කසන්න ගන්නවා. ඊට පස්සේ ඇස් තුවාල කර ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ බෙහෙත් එක පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක ගොඩක් සැර බෙහෙත් එකක්. ඇස්වල වැදුනොත් එහෙම මේක සතුන්ට අමාරුයි. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඔළුවේ උඩ කොටසටත් හොඳට ඇඟිල්ලෙන් වතුර ටික අරගෙන ඇස්වල වදින්න නැති වෙන්න හොඳට ගා ගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඇඟේ ඉන්න සතු ඔක්කොමලා ඔළුවේ කොටසට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපි ඔළුවටත් වතුර එක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ඔයාලා සතු අල්ලනකොට ග්ලව්ස් එකක් වගේ දෙයක් පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. මොකද මෙයාලා ටිකක් හපනවා. ඉතින් ලව් බර්ඩ්ස් විතරක් නෙමෙයි ඕනම කුරුල්ලෙක් අනිවාර්යයෙන්ම අත හපනවා. ඉතින් ඒක නිසා ඔයාලා එහෙම හපනවට බය නම් සතු හදන්න අලුත් නම් ඉතින් ඒ වගේ ග්ලව් එකක් පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයාලගේ අතත් ආරක්ෂා වෙනවා. ඔයාලගේ වැඩෙත් කරගන්න පුළුවන්. ඔයාලට මම තවත් සතෙක් වරගෙන මේ විදිහටම කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. කිසිම වෙලාවක මේ සතුන්ගේ ඇස්වල වදින්න නැති වෙන්න තමයි මේ බෙහෙත් එක අපි පාවිච්චි ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා හොඳට මේ සතාගේ ඇඟ තෙමෙන්න හැම තැනම වදින ගානට සතාව බල තියාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අර සත්තු ඉක්මනටම මැරලා යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි සතුන්ව හොඳට තෙමාගෙන අපිට අවශ්‍ය විදිහට බෙහෙත් එක ගාගත්තට පස්සේ ඇඟේ සතුන් අපි චූටි පොඩි කූඩුවකට අයින් කරගන්නවා. ඉතින් එහෙම අයින් කරගෙන සතු දාලා හිටපු අපේ කූඩුවේ තියෙන කෑම වතුර ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ඉවර වෙලා සම්පූර්ණ කූඩුවේ දැල් වලට අනිවාර්යයෙන්ම ලී වලට කූඩුවේ මුළු වලට ඒ හැම තැනකටම අපි මෙන්න මේ බෙහෙත් එක ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ අන්න ඒ විදිහට ඔයාලා මුළු කූඩුවටම වතුර එක ස්ප්‍රේ කරගන්න. මොකද සමහර වෙලාවට සත්තු ඉන්න පුළුවන් මෙන්න මේ තැන්වල. ඉතින් අන්න ඒ සත්තුත් අයින් කරගන්න තමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට සම්පූර්ණම කූඩුවට වතුර ස්ප්‍රේ කරගෙන කූඩුව සුද්ධ කරගත්තාට පස්සේ චුට්ටක් වේලනකන් තියලා ඊට පස්සේ සත්තුන් අපිට දාගන්න පුළුවන් කූඩුවට. ඊට පස්සේ ටිකක් වෙලා සත්තුන්ගේ ඇඟේ තියෙන බෙහෙත් ටිකත් වේලනකන් ඉඳලා කෑම වතුර දාන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් සමහර වෙලාවට වතුරට එහෙම මේ බෙහෙත් එක ආයේ කවලම් වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් වේලනකන් තියලා කෑම වතුර සත්තුන්ට දාන්න. ඉතින් මේ විදිහට අපිට ලේසියෙන්ම මෙයාලගේ ඉන්න මයිස්ලව අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා සතෙක් අලුතෙන් ගේනවා නම් අන්න ඒ වෙලාවට ඒ සත්තුන්ටත් මෙන්න මේ විදිහට හොඳට සුද්ධ කරගන්න පුළුවන් නම් ඒ සත්තුන්වත් ඉතින් ඒක ගොඩක් වටිනවා. මොකද අපි සතෙක් ගේනකොට එයාලගෙන්ගෙත් අනිවාර්යයෙන්ම මේ පොඩි උකුණු ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඇහැට පේන්නේ නැති තරම් චූටි සත්තු జాතියක් තමයි මේගොල්ලෝ. ඉතින් අන්න ඒ විදිහට උකුණු හිටියාම එතන හිටපු සතෙක්ගේ හරි ඒ සතාගේ ඇඟේ හරි තියෙන වෛරස් එකක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ලෙඩක් අපේ සතුන්ටත් ඉක්මනටම බෝ වෙන්න පුළුවන් මේ උකුණු හරහා. ඉතින් අන්න ඒක නිසා ඔයාලා අලුත් සතෙක් ගෙනල්ලා ඒ සතා ක්වොරන්ටයින් කරන කාලෙදී මේ විදිහට එයාලගේ උකුණුන්වත් ඉවත් කරගන්න පුළුවන් නම් වැඩේ 100%ක්ම සාර්ථකයි. මොකද එහෙම වුණාම අපි හොඳටම පිරිසුදු නිරෝගීම සතෙක් තමයි අපේ කූඩු වලට ඇඩ් කරගන්නේ. ඉතින් ඒකෙන් අපේ ළඟ ඉන්න සත්තු ලෙඩ වෙන්නේ නැති වෙන්න අපිට පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකත් ඔයාලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ මයිස්ලා ගැනයි ඒගොල්ලොන් වයින් කරගන්න ඕනේ විදිහ ගැන, ඒතොර මේ බෙහෙත් එක පාවිච්චි කරන්න ඕනේ විදිහ ගැන සම්පූර්ණම අයිඩියා එකක් ආවා කියලා. ඉතින් මේට අමතරව ඔයාලට ලයිසින් කියන බෙහෙත් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ ලයිසින් කියන එක සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ඔළුවේ ඉන්න උකුණන්ටත් පාවිච්චි කරන බෙහෙත් එක. ඉතින් ඒකත් සාමාන්‍ය කඩවල ගන්න තියෙන බෙහෙත් එක. ඉතින් අන්න ඒ බෙහෙත් එකත් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලට කොහොඹ කොළ හොඳට කොටලා අරගෙන හොඳට මිරිකලා ඒකේ යුෂ අරගෙන ඒක වතුරත් එක්ක කවලම් කරලා සතුන්ට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒක නම් ඇස්වලට මූණට වැදුනට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අන්න එහෙම කොහොඹ කොළ ස්ප්‍රේ කරන්නත් පුළුවන්. එහෙම ස්ප්‍රේ කරනවා නම්
ටිකක් වැඩිපුර දවසක් එක දිගට ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද ඒවා එච්චරම සැර නැති නිසා සත්තු එකපාරට මැරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් දවස් 3-4ක් එක දිගට සත්තුන්ට ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් ඒකෙනුත් අපිට පුළුවන් මේ සත්තුන්ගේ ඇඟේ ඉන්න මයිස් ලව නැති කරගන්න. ඉතින් මෙන්න මේ ක්‍රම කීපෙම ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන්. මම සත්තුන්ට කරන විදිය තමයි මම අද ඔය වීඩියෝ එකෙන් පෙන්නුවේ. ඉතින් ඒ ක්‍රමෙම පාවිච්චි කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඉතින් තව කෙනෙක්ට තව විදියක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම ඔයාලට පහසු විදිහක් ඔයාලා පාවිච්චි කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඇඟේ ඉන්න සත්තු අයින් කරගන්න එක අපි කරගන්න ඕනේ. පාවිච්චි කරන ක්‍රමය මොකද්ද, පාවිච්චි කරන බෙහෙත් එක මොකද්ද කියන එක ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒක තම තමන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා සත්තු හදනකොට මේ දේවල් ටිකක් ඔළුවේ තියාගන්න. අලුතෙන් සත්තු හදන කෙනෙක්ට මේ දේවල් වැදගත් වෙයි කියලා හිතුන හින්දා තමයි මම මේක පෙන්වන්න හිතුවේ. ඉතින් ඔයාලට මොකක්ම හරි ගැටලුවක් මේ සම්බන්ධව තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මගේ contact number එක මම දාලා තියන්නම්. ඉතින් මට කෝල් එකක් දීලා ඒ ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඕන වෙලාවක අහගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න, අනිත් අයට බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.